මේ වීඩියෝ එකෙන් බලමු අපි කොහොමද පර්සනල් ප්‍රොෆයිල් එක ෆිල් කරන්න කියලා. මුලින්ම මෙනු එකට යන්න. ඊට පස්සේ උඩම ඔයාගේ ID එක හරි නම හරි පෙන්වන්නේ. දැන් මේකේ ID එක පෙන්වන්නේ. මේක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ පර්සනල් ප්‍රොෆයිල් එක තමයි ලෝඩ් වෙන්නේ. හරිද? ඊට පස්සේ ප්‍රධාන වශයෙන් අංක 1 ඔයාගේ ඊමේල් එක හරි ෆෝන් නම්බර් එක හරි මේකට ලින්ක් කරන්න ඕනි. හරිද? මම නම් රෙකමන්ඩ් කරන්නේ ෆෝන් නම්බර් එක ලින්ක් කරන්න එපා ඊමේල් එකක් ලින්ක් කරගන්න කියලා. හේතුව තමයි සමහරලාට විත්ඩ්‍රෝ දානකොට ෆෝන් නම්බර් එකට වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා. හරිද? ඒක සමහර අවස්ථාවලදී එන්නේ නැහැ. හරිද? එහෙම වුණොත් විත්ඩ්‍රෝ එක දාන්න බැරි වෙනවා. එතකොට අපිට ඕක තියාගෙන ඉන්න බෑ ගහලා මේ ලොස් වෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද මේකට ඊමේල් එකක් මුලින්ම ඇඩ් කරගන්න. මෙතනට ගිහිල්ලා මගේ ඊමේල් එකක් තියෙනවා aviator master කියලා. හරි මේ ඊමේල් එක ලින්ක් කරනවා. send code. ඊට පස්සේ ඊමේල් එකට activation code එක යනවා. අන්නේ code එක මෙතෙන්ට enter කරන්න ඕනි. ඊට කලින් recaptcha එක එනවා. ඒක අපි මේවා කරමු. මේ පාරමාණු ස්ථාන සිලෙක්ට් කරන්න කියලා කියන්නේ. ඒ ඔක්කොම සිලෙක්ට් කරන්න ඕනි. නැත්නම් වෙරිෆයි බටන් එක ඔබට වෙරිෆිකේෂන් එක වෙන්නේ නැහැ. හරි. දැන් ඔක්කොම පාරමාණු ස්ථාන ටික සිලෙක්ට් කරලා ඉවරයි. ඊට පස්සේ වෙරිෆිකේෂන් බටන් එක ඔබන්න. මොකක් හරි තැනක මිස්ටේක් එකක් කරලා දෙනවා. දැන් මෙතන බස් ටික සිලෙක්ට් කරන්න. හරි. දැන් වෙරිෆිකේෂන් බටන් එක ඔබන්න. හරි. දැන් ඒක වෙරිෆයි වුණා. ඊට පස්සේ කන්ෆර්මේෂන් කෝඩ් එක ඔයාගේ ඊමේල් එකට ගිහිල්ලා තියෙන්නේ. අපි ඊමේල් එක ඕපන් කරමු. හරි. මෙල්බර්ට් කන්ෆර්මේෂන් කෝඩ් එක තියෙනවා. මේ කෝඩ් එක කොපි කරලා අරගෙන මෙතෙන්ට දාමු. මෙතෙන්ට දාලා ඇක්ටිව් බටන් එක ඔබන්න. අන්න එතකොට ඒ අදාළ ඊමේල් එකට ඔයාගේ මෙල්බර්ට් account එක ඇක්ටිව් වෙනවා. හරි. ඊට පස්සේ මේක විතරක් කරලා මදි enter details කියලා තියෙන්නේ. මේකට ක්ලික් කරන්න. මෙතන surname, first name, මේ date of birth ඒ ටික ඔක්කොම තියෙනවා fill කරන්න. ඒ ටික ඔක්කොම fill කරන්න ඕනේ නැහැ. මේ වරහන් නැතුව තියෙන ටික fill කරන්න ඕනේ. අනිත් ටික ඔක්කොම fill කරන්න ඕනේ. මෙතන first name කියන එකට මම මගේ නම දෙන්නේ නැහැ. මගේ නමට account එකක් තියෙනවා. මම මේක demo account එකක් විදිහට පාවිච්චි කරන හන්ද මේ ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා මම මොකක් නමක් දාන්නම්. කසුන් චමීර මේක ඕනේ ෆිල් කරන්න. ඊට පස්සේ date of birth කියන උපන්දිනය මෙතනින් උපන්දිනය සෙට් කරනවා. මෙතන 2007 උඩ ක්ලික් කරාම වර්ෂ ටික ලෝඩ් වෙනවා. මොකක් හරි වර්ෂයක් ගමු 1991 කියලා ගමු. හරි මේකම තියෙනවා. දැන් 31 කියලා දාමු. එහෙම නැත්නම් ජූනි ජූලි අගෝස්තු 15 කියලා දාමු. ඕකේ කරා. ඊට පස්සේ date of birth කියන එකට ඔය ඉපදුනේ හොස්පිටල් එකේ නම දැම්මනම් හොස්පිටල් එක කොහෙද දිස්ත්‍රික්ක එක දාන්නකෝ. මම දාන රත්නපුර කියලා. රත්නපුර රීජන් එක මෙතෙන්ට ඔයාගේ පළාත දාන්න ඕනේ. දැන් අපේ නම් සබරගමුව ඒක දානවා. ඔයාට අදාළ පළාත දාන්න. ID කාඩ් එකේ තියෙන ටිකම දාන්න. ඊට සිටි එක. ඒකට ඔයාගේ දිස්ත්‍රික්ක එක දාගත්තා නම් හොඳයි. හරි දිස්ත්‍රික්ක එක දාගන්න. ඊට පස්සේ මෙතෙන්ට ඇඩ්‍රස් එක. ඔයාගේ ගෙදර ඇඩ්‍රස් එක දාන්න. මම දැන්ට නිකන් ඔහේ ඩෙමෝ එකක් දානවා. 199 ඒ පරකඩුව මෙහෙම නිකන් ඩෙමෝ එකක් දාගත්තා. ඊට පස්සේ මෙතන ડોකියුමන්ට් ටයිප් කියලා තියෙනවා. මෙතෙන්ට දාගන්න ID ડોකියුමන්ට් කියන එක. එහෙම නැත්නම් නැෂනල් ID කාඩ් එක. එහෙම නැත්නම් ෆොරින් නැෂනල් එක ඩ්‍රයිවිං ලයිසන්ස් එක. මෙතනින් මම නැෂනල් ID කාඩ් එක දාගන්නවා. මේකෙදි ඔයාගේ ඇත්තම ඩීටේල්ස් දෙන්න මම මෙතනින් ඩෙමෝ එකක් දෙන ඩෙමෝ ඩේටා ටිකක් දෙන්නේ. හරිද? මෙතන සීරීස් කියන එක ඕනේ නැහැ. ડોකියුමන්ට් නම්බර් කියන එකට දාන්න
ඩෙන්ටි කාඩ් නම්බරේ. මෙතන උඩින් තේරුවේ national ID හන්දා national ID කාඩ් නම්බර එක දාන්න. මම මේකට බොරු එකක් දාන්න. හරි. ඊට පස්සේ date of issue. ඒ කියන්නේ ID එක ඉස්සරහා තියෙනවා ID එක නිකුත් කළ දිනය. එතනට ID එක නිකුත් කළ දිනය දාන්න. මෙතන මම නිකන් ඔහේ එකක් දාගන්නම්. හරි. ඊට පස්සේ issued by මේකට ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් කියලා දෙන්න. හරි ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් කියලා දුන්නා. ඊට පස්සේ සේව් කරගන්න. හරි පර්සනල් ප්‍රොෆයිල් එක ෆිල් කරගත්තා. අපේ account එකේ සුරක්ෂිතභාවයට ඊමේල් එක හරි ෆෝන් නම්බර් එක හරි ලින්ක් කරන්න ඕනේ. ඒකට අපි ඊමේල් එක ලින්ක් කරගත්තා. දැන් හරි. දැන් අපිට පුළුවන් withdraw එක දාගන්න. මං withdraw එක දාන වීඩියෝ එක ඊගා වීඩියෝ එකකින් අරගෙන